ගයිස් කොහොමද? දැන් තමයි නැගිට්ටේ. මේ දැන් නම් ඔයගලන්ට සුබ නවසක් වේවා කියලා කිරි ඉතුරුවල. අද මම ඔයගලන්ට මේ channel එකේදී ඔයගලන්ට වෙන්නන මගේවත් ගෙදර ඒ වගේම මගේ බයිසිකලේ ඊට පස්සේ අපේ ආච්චිගේ ඉරිඟුව ගාව. ඒක නම් ෆස්ට් වීඩියෝ එකේ දකින්න ඇති. මම මේ වීඩියෝ එකේ මේ පෙන්නන්නම් ඕගොල්ලන්ට. මේ ඉතින් අද මං එහෙනම් ඕගොල්ලෝ මේ ටුවර් එක අරගෙන යන්න. ඔන්න එහෙනම් යමු. එතකොට ඉස්සෙල්ලාම මම පෙන්නනවා ඒ කියන්නේ අපේ මගේ බයිසිකලේ. මේ ඉන්න මම පෙන්නන මගේ බයික් එක. මේ එන්න මේක තමයි. මේ තියෙන මගේ බයික් එක. සුපරි ක්වොලිටි බයික් එකක් Tomahawk. මේ තියෙන Tomahawk සුපරි ක්වොලිටි බයික් එකක් නේ. Tomahawk. සුපරි. එතකොට මේ තමයි අපේ ආච්චිගේ ස්කූටර් එක කියන්නේ. මේ තියෙන ස්කූටර් තමයි එයාගේ ස්කූටර්. ඉතින් මේ කොහොමද මේ යන් අපි පොඩ්ඩක් දැන් කියන්නේ බයික් එක දැක්කනේ. දැන් අපි මගේ ආච්චිගේ ගෙවත්ත පෙන්නනවා. අපි යන් ගයිස්. ඉංගුවගාවත් පස්සේ පෙන්නන්න. කඩ දැකලා නැති කට්ටියත් ඇති. මේ තියෙන්නේ ආච්චිගේ කියන්නේ පැල ජාති මේ ලස්සන ගහක්. මට ඒකේ කියන්නේ හරි ලස්සනයි. මෙන්න මේ අපේ ආච්චි එකක් පැල කෙලේ මේකක් පැල කෙලේ ආච්චි සදුන් ගහක් ලුකුයි. ඒ වගේම හොස්සක් තියෙනවා. ඒක ගණන් ගන්න පාගස්. ඉතින් මේ මෙතන කලින් මෙහෙම ගහක් තිබ්බා. මෙතන කලින් මෙහෙම ගහක් තිබ්බා ගයිස්. ඒක කැපුවා. මේ චූටිටක් වගේ විතර තමයි මේ ඊංගු ටික හැදෙන්න තියෙන පින්න පොට. හරි. දැන් කියන්නේ ගෙවත් වගේ දැක්කා. අපේ සීයාගේ ට්‍රී වීල් එක ගයිස් ඔයගලන්ට වෙන්නන. මේ තියන්නේ වීල් එක. වීල් එක තියන්නේ. මේ තියන්නේ වීල් එක. එතකොට මේ තමයි අපේ මඩුව. ඒ කියන්නේ මේ තියෙන්නේ අපේ මඩුව ගයිස්. මේ තියන්නේ අපේ ගයිස් මඩුව. එතකොට ගයිස් මේ ඒ වගේම ගයිස් මේ තමයි අපේ කියන්නේ වාත්ත ගයිස් මේ තියෙන්නේ. මේ මල් වාත්ත ගයිස් මේ තියෙන්නේ. ගයිස් වාත්ත තමයි තනිකර වාත්ත. එතන මේ තමයි අඹරැල්ල ගහ. අඹරැල්ල ඊට පස්සේ මේක තමයි මේ කියන්නේ මේ බිලිං ගහ. මෙන්න මේක බිලිං ගහ. right. එතකොට මේ තමයි දොඩම් ගහ. මේ තියෙන දොඩම් ගහ. දොඩම්ුත් හැදලා තියෙන්නේ. එතකොට අපිට ජෙන් කියන්නේ අපිට මේ සෝලර් පැනල්ස් තියෙනවා. ඒ කියන්නේ තව එක ඒවා තියෙනවා. මල් පැනරම දැක්කා. ඊපස්සේ අර මේ තමයි. එතකොට ඔය තමයි මේ කියන්නේ මේ ස්ටාෆ් ගහ. මේ සිංහලෙන් කියන්නේ ඔකට කාමරංග ගහ. දැන් මේ කියන්නේ දැන් අපි යමු ගේ ඇතුළ පොඩ්ඩක් බලන්න. මේ ගේ ඇතුළ පොඩ්ඩක් බලන්න ගයිස්. මේ තමයි අපේ ගේ ඇතුළ කියන්නේ. මේ තමයි ගේ ඇතුළ. පස්සේ ඊට පස්සේ මේ තමයි කාමරේ ටික. මේක තමයි අපේ මාමා කාමරේ. අන්න අර එකේ සියකුත් තියෙනවා. මේ තියෙන එකේ පොඩක් කරවලයි. මේක තමයි ඇඳුම් මාරු කරගෙන කාමරේ. මේ තියෙන. පස්සේ මේ තමයි අපේ අම්මගේ මගේ කාමරේ මේ තියෙන. ඊට පස්සේ මේ තමයි වොෂ්රූම් එක. ඊට පස්සේ මේ තමයි අත්තම්ගේ කාමරේ. ඊට පස්සේ දැන් මේ තමයි අපේ බුදු පිළිම. වසන්ත පිළිම බුදු පිළිම.
මේක තමයි අපේ ටීවී එක. මේක තමයි කැමරේස පොඩ්ඩක් අවුල් ගණන් ගන්න එපා. මේක තමයි glass storage එක. හරි එහෙනම් guys ඔයගලන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකට හොඳම subscribe එකක් දාන්න. එහෙනම් guys අපි ගියා.